සුබම සුබ ආදරණීය වාසනාවන්ත දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා මගේ ආදරණීයන් හැමෝටම. අද මම ඉක්මනින්ම තලන බටු තෙම්පරාදුවක් හදාගන්න විදිහ තමයි අරගෙන ආවේ. ඉතින් මේ තලන බටු තෙම්පරාදුව කරන්න කලින් දන්නවනේ හැමෝම මේ තලන බටු එහෙමත් නැත්නම් එළ බටු තලලා එහෙමත් නැත්නම් කපලා මේ මැදේ ඉවත් කරලා පිරිසිදු වතුරෙන් හොඳින් සෝදලා තමයි මේ අරගෙන තියෙන්නේ. ඉතින් ඊට පස්සේ මම තේ හැඳි කාලක් කහ එකතු කරා. 3-5 තේ හැඳි කාලක් එකතු කරලා මිරිසුත් එකතු කරලා ලුණුත් එකතු කරලා මේ ටික හොඳින් මිශ්‍ර කරගන්නවා. මේ ටික හොඳින් මිශ්‍ර කරගත්තට පස්සේ භාජනයක් ලිපේ තියලා ඒකට තෙල් ස්වල්පයක් එකතු කරලා අබ ඇට ටිකකුත් එකතු කරලා මම මේකට කපාගත්තු තක්කාලි ගෙඩි භාගයක් සුදු ලුණු ඒ වගේම රතු ලුණු ගෙඩි 7ක් මම අරගෙන තියෙනවා. එන්නේ ඒ ටිකත් තෙලේ තෙම්පරාදු කරගෙන තෙම්පරාදු සුවඳ එනකොට කරපිංචා ඉති දෙකක් සහ හම්මිරිස් කරලත් දෙකට කපාගෙන මම අරගෙන ඒකටම මේ තලම් බටු ටික එකතු කරලා තියෙනවා. මේ තලන බටු එකතු කරන්න කලින් අනිවාර්යෙන්ම තියෙනවන කටු සහිත කරවල එකතු කරගත්තොත් මේක ගොඩාක් රසවත් වෙනවා. මම එකතු කරගත්තේ නෑ. මට අද ඕනේ තලන බටු විතරක්ම හදාගන්න. ඉතින් මේ ටික එකතු කරලා හොඳින් තෙලේ තෙම්පරාදු කරගත්තා. මේ ටික තෙම්පරාදු කරලා අර අපි 3-5 මිශ්‍ර කරපු භාජනයේ තිබුණ ඉතුරු 3-5 ටිකට වතුර ස්වල්පයක් දාලා ඒක අපි එකතු කරගන්නවා තලන බටු එකට. මේ තලන බටු එක සෙම් රෝගවලට ගොඩාක් ගුණදායක දෙයක්. ඒ වගේම තමයි මේ තලන බටු එක මාරම රසවත් මේ විදිහට හැදුවාම. ඉතින් මේ තලන බටු එහෙමත් නැත්නම් එළ බටු හදන විවිධ ක්‍රම තියෙනවා. මම අද ඉක්මනින්ම හදාගන්න ක්‍රමයක් තමයි අරගෙන ආවේ. ඉතින් මම මේ එකතු කරපු වතුර ටික විතරයි එකතු කරේ. ඒ වතුර ටිකෙන් තමයි මම මේ ටික තඹ ගත්තේ. ඊට පස්සේ මම පියනකින් වහලා මේ වතුර ටික හිඳෙනකන් මම මේ ටික තඹ ගන්නවා. ඉතින් මේ ටික හදලා ඉවරයි දැන් තියෙන්නේ. ඉතින් රස බලන්න තමයි. මේ විදිහට හදලා රසද කියලා මටත් අනිවාර්යෙන්ම කියන්න.